මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසක්. ඔන්න ඉතින් අද චුට්ටක් පාන්දරින්ම අපි දෙන්න එන්නම් කියලා හිතාගෙනම හිටපු ලස්සන තැනකට ආවා. දැන් ඉතින් අපි දෙන්න මේ තැනින් නාගන්න කියලා තමයි හදන්නේ. කොච්චර උදෙන් වුණත් මේ වතුර ටික නම් හරිම සනීපයි. මමත් හරි ආසාවෙන් හිටියේ එයාට නිමාඩු දවසක් ලැබුණු ගමන්ම මේ වගේ තැනකට ඇවිත් හිතේ හැටියට නාගන්න. හැබැයි ඉතින් ටිකක් විතර බයයි නම් තමයි. මොකද මෙතන වතුර පාරත් චුට්ටක් විතර සැර වැඩිනේ. ඒත් ඉතින් මං මේ වගේ තැන්වලට හරිම ආසයි. ඔන්න ඉතින් එයාට නම් මේ ඇලදොලවල් වල පීනලා හොඳට පුරුදුයි. ඔය ඉතින් මං කිව්වේ බොරුද බලන්නකෝ. ගොඩක් වෙලාවට අපි දෙන්න මේ වගේ වැවකට හරි ඇලකට හරි එන්න හදනවා නම් ටිකක් විතර උදෙන්ම එන්න බලනවා. ඒ කිව්වේ 8-9 වෙන්න කලින් වගේ. මොකද ඒ වෙලාවට ආවහම අපිට නිදහසේ නාගෙන එහෙම යන්න පුළුවන්නේ. ඔන්න ඉතින් මේ වෙනකොට අපි දෙන්නම හොඳට නාගත්තා. ඉතින් ගස් අතරින් මේ විදිහට ඉරේලිය වැටෙනකොට විහිදිලා යන මේ ලස්සන කොළ පාට අතරින් ඇවිදගෙන යන්න මං හරිම ආසයි. නෑවහම ඇඟට දැනෙන සනීපෙත් එක්ක ලස්සන වටපිටාවක ඇවිදිනවා කියන එක මගේ හිතට නම් භාවනාවක් වගේ. ඉතින් දැන් අපි දෙන්න මේ කරන්න හදන්නේ අපේ උදේ තේ එක හදාගන්න. තේ එක හදාගන්න ඕනි කරන දේවල් ටිකත් මං උදේනකොට අරගෙන ආවා. ඇත්තටම මං හරිම ආසයි මේ විදිහට වෙනස් විදිහට මගේ දවස පටන් ගන්න. හැමදාම වගේ එකම විදිහට නැතුව ටිකක් වෙනස් විදිහට මගේ දවස පටන් ගත්තහම අර ඒකාකාරී කියලා වගේ දැනෙන හැඟීමෙන් ටිකක් ඈත් වෙලා ඇත්තටම වෙනදටත් වඩා මගේ දවස සතුටින් ගත කරන්න පුළුවන් වෙනවා. ඔන්න ඉතින් දැන් අපි මේ එනින් ගමන් වී කඩේට ගිහිල්ලා අපේ මේ වී මිටි විකුණ ගන්න තමයි හදන්නේ. ඉතින් වී මිටියත් විකුණගෙන ඒ සල්ලි ටිකත් අරගෙන අපේ කුඹරට ඕනි කරන පොහොර වගේකුයි තෙල් වගේකුයි තවත් අවශ්‍ය දේවල් ටිකුත් අරන් දැන් ඉතින් ඉක්මනටම ගෙදර යන්න ඕනි. ඉතින් ගෙදර ආව ගමන්ම මං ඉක්මනටම අපේ උදේ කෑම එක ලෑස්ති කරගත්තා. උදේ කෑම කිව්වට දැන් නම් ඉතින් 11ටත් කිට්ටුයි. මට විතරක්ම හිතෙන දෙයක්ද මන්දා මේ ගත වෙලා යන කාලය නම් හරි ඉක්මනටම ගෙවිලා යනවා. ඉතින් ඒක නිසාම මට හිතෙන්නෙම ගෙවිලා යන හැම මොහොතකම අපි වෙනුවෙන් කාලය වෙන් කරන් අපේ ජීවිතේ ලස්සනම දවස් ටික ගොඩක් ආදරෙන් සතුටින් ගත කරන්න.
ඉතින් ඒකට මං ආදරේ කරන මේ දෙන්නම මගේ ළඟින් හැමදාටම ඉන්න ඕනි. ඉතින් අපේ උදේ කෑමත් අරගෙන ටික වෙලාවකට පස්සේ දැන් අපි මේ කරන්න හදන්නේ පුංචි සරුංගලයක් හදාගන්න. ඉතින් මේ පොසොන් කාලෙනේ. ඒක නිසා මෙහාට නම් මේ දවස්වලට හරියට හුළඟ. මේ ගෙවිලා යන්නෙත් මං ආසම මාස ටිකක්. අවුරුදු මාසේ, වෙසක් මාසේ, පොසොන් මාසේ. ඉතින් මේ මාස ටික නම් ගෙවිලා යනවා දැනෙන්නවත් නැති තරම්. ඒ තරමටම හරිම ආසාවකින් තමයි මේ මාස ටික අපි ගත කරන්නේ. ඔන්න ඉතින් මේ වෙනකොට නම් අපේ සරුංගලේ හදාගන්න ඕනි කරන සැකිල්ල අපි තුන්දෙනාත් එක්ක එකතු වෙලා ලස්සනට හදාගත්තා. දැන් ඉතින් මේක තව ටිකක් ලස්සන කරගන්න සවුකල ටිකත් අපි හෙමින් සැරේ අලව ගමුකෝ. මට නම් ඉතින් මේක හදනවටත් වඩා ඉක්මනින්ම උඩ යවා ගන්නකන් තමයි මට ඉවසිල්ලක් නැත්තේ. ඔන්න ඉතින් අපේ පුංචි සරුංගලෙත් හදාගෙන මේක උඩ යවා ගන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ හිතනවද දැන් ඉතින් මේක ඇත්තටම උඩ යයි කියලා? මොන පිස්සුදන්නේ? උඩ ගියාටත් වඩා වේගෙන් පහළට තමයි මේ වැටුනේ. දැන් ඉතින් වෙන මොනා කරන්නද? මඩ ගොඩකටනේ මේක වැටුනේ. ඉතින් තව ගෙදර සවුකලක් තියෙන එකේ අපි දැන් ගෙදර ගිහින් තව එකක් හදාගමුකෝ. එහෙම තමයි ඉතින්. ඉවසිල්ලක් නෑ කිව්වට මට දැන් තව ටිකක් ඉවසන්න වෙලා. කලින් සරුංගලේ අඩුපාඩු ටිකත් බලාගෙන අලුත් එකත් අපි ඉක්මනටම හදාගත්තා. මේ සරුංගලෙත් මුලින්ම උඩ යන්න හොර වුණාට කලින් එකට වඩා නම් හොඳයි. මට හිතෙන විදිහට හුළඟ ටිකක් සැර වැඩි නිසාද කොහෙද මේ විදිහට සරුංගලේ එක පැත්තකට බර වෙන්නේ. ඉතින් හුළම් පාරක් ටිකක් සැර වැඩි නිසා හුළඟ ටිකක් අඩු වෙනකන් අපේ කුඹුරේ තියෙන මේ පැල ළඟට ආවා. සරුංගලේ අරිනවටත් වඩා මේ පැල ඇතුළට වෙලා ටිකක් හුළං වැදි ඉන්න තියෙන එකත් ඇත්තමයි පුදුම තරම් සනීපයි. ඉතින් අපිට හැමදාම වගේ මෙතෙන්ට එන්න බෑනේ. ඒ එන දවසට හරි මේ වගේ සනීපෙට හුළං ටිකක් වැදෙනකොට දාලා යන්නත් හරි ලෝභයි. අපි ගෙදරින් එනකොට කන්නත් මොනා හරි අරගෙන ආවේ. ඒක නිසා අද ඉර බෑගෙන යන වෙලාව එනකම්ම අපිට මෙතෙන්ට වෙලා ඉන්න පුළුවන්. අපි දෙන්නගේ මුළු ලෝකෙම ටිමියා වගේ අපේ ටිමියාගෙත් මුළු ලෝකෙම අපි දෙන්න තමයි. ඒකනේ ඉතින් එයත් හැම වෙලේම අපි දෙන්නත් එක්කම ඉන්නේ. ඉතින් අපි දෙන්නම අපේ මේ හොරගෙඩියට ගොඩක් ආදරේ. ඔන්න ඉතින් අන්තිමට අපි දෙන්නට කොහොම හරි අපේ සරුංගලේ ගොඩක් උඩට යවා ගන්න පුළුවන් වුණා. මටත් ඉතින් හරි සතුටුයි. අද මුළු දවසම මං ආසම විදිහට ගෙවුණු නිසා.
දැන් නම් ඉතින් හොඳටම හවස් වීගෙනයි එන්නේ. ඒක නිසා ඉර බැහැගෙන යන දිහත් බලාගෙන ඉක්මනින්ම ගෙදර යන්න ඕනි. එහෙනම් අදට ගිහින් එන්නම්කෝ. තවත් ලස්සන දවසකින් මුණ ගැහෙනකන් පරිස්සමින් සතුටින් ඉන්න.